ලංකාවේ හතර අතේ ඉන්න රැජිනිය අතරට එකතු වුණ මේ රැජිනියක් නෙමෙයි මෙයා කුමාරිකාවක්. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ බස් මොඩිෆිකේෂන් කලාව උඩු යටිකුරු කරපු ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් හොයාගෙන. බස් මොඩිෆිකේෂන් මේ අතුරාව ගැන කතා කරනකොට ලංකාවේ මිනිස්සුන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි බස් මොඩිෆිකේෂන් වලට කැමති කට්ටිය, කැමති නැති කට්ටිය. හැබැයි ඒ දෙගොල්ලොම කැමති බස් එකක් තමයි ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් කියලා කියන්නේ. ඒ ඇයි කියලා දන්නවද? සාමාන්‍ය ලංකාවේ සාම්ප්‍රදායිකව සිද්ධ වෙන බස් මොඩිෆිකේෂන් කලාවේදී තියෙන තොරම්බල්, මල්වැල්, පිටතට විහිදුණු උල් සහිත කොටස්, ඇස් කඩාගෙන යන පාට ලයිට් මේ දේවල් නෙමෙයි මේ බස් එක මොඩිෆයි කරන්න යොදාගෙන තියෙන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර සුකෝපභෝගී බස් රථයක් තියෙන විදිහට තමයි මේ බස් එක අනුර ඇඩ්වර්ටයිසිං ආයතනය විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මම කියවනේ සාමාන්‍යයෙන් බස් මොඩිෆිකේෂන් කලාව වෙනස් කරපු කෙනෙක් මේ ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් කියන කියලා. ඒ මොකද කියලා ඔයාලට බැලූ බැල්මටම තේරෙනවා. ඉතින් මේ බස් එක ගත්තාම සාම්ප්‍රදායික බස් මොඩිෆිකේෂන් කලාවේදී පේන බස් එකක මුහුණක් නෙමෙයි ඔබට පේන්නේ. ඉතින් සුදු යකඩ කෑලි එළියට පැනපු අනතුරක් වුණත් විශාල හානියක් වෙන බස් මොඩිෆිකේෂන් වලින් ඔබට ගිහිල්ලා මේ වගේ ඊටාම ආරක්ෂිත ජාත්‍යන්තර ප්‍රමිතියක් සහ පෙනුමක් තියෙන විදිහට ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් අනුර ඇඩ්වර්ටයිසිං ආයතනය විසින් නිර්මාණය කරලා තියෙනවා. පහුගිය දවස්වල වාහන අනතුරුත් එක්ක මේ බස් මොඩිෆිකේෂන් කියන මාතෘකාව සෑහෙන්න කතා බහට ලක් වුණා. ඉතින් අනතුරු සිද්ධ වෙන්නේ මේ මොඩිෆිකේෂන් නිසා කියලා බොහෝ අයගේ මතයක් ඇති වෙන්න පටන් ගත්තා. මොකද මොඩිෆිකේෂන් වලදී ගොඩාක් අය කරලා තිබ්බේ සුදු යකඩ කෑලි එල්ලලා, මල් වැල් එල්ලලා, රියදුරාට පාර පේන්නේ නැති වෙන්න තොරම්බල් එල්ලලා, ඒ වගේම සයිඩ් කණ්ණාඩි පේන්නේ නැති වෙන්න එක જાති එක නිර්මාණ කරලා මේ විදිහට තමයි මේ බස් මොඩිෆිකේෂන් කියන එක එයාලා කරලා තිබ්බේ. ඉතින් අනුර ඇඩ්වර්ටයිසිං ආයතනය මේක වෙනස් කරලා මේ විදිහට ලේලන් බස් එකක්ම මොඩිෆයි කරලා තියෙනවා. හැබැයි අනපුදු සිද්ධ වෙන්නේ නැති වෙන්න, අනතුරු අවම වෙන්න සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන්න. ඉතින් මොඩිෆිකේෂන් කිව්වම අපිට මතක් වෙන සාම්ප්‍රදායික පාට ලයිට් ටික අයින් කරලා කිං ලොං බස් වල එන ලොකු හෙඩ්ලයිට්ස් දෙකක් මේ බස් එකේ දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුළු බස් එකම හොඳට රියදුරුට පේන්න, ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන මේ වගේ ජැපනීස් සයිඩ් කණ්ණාඩි මේ බස් එකට හයි කරලා තියෙනවා. ලේලන් කන්නාඩි අයින් කරලා. ඉතින් විශේෂත්වය තමයි මේ කන්නාඩිවල වයිෆර්ස් ඒ වගේම හීටර්ස් තියෙන එක. ඉතින් ඒ වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමයි මේ බස් එක මේ විදිහට මොඩිෆයි කරලා තියෙන්නේ. බැලූ බැල්මටම පේනවා සාම්ප්‍රදායික බස් මොඩිෆිකේෂන් කලාව වෙනස් කරපු එකක් තමයි ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් කියන්නේ කියලා. ඇයි මේ වගේ වෙනසක් කරන්න හිතුනේ? එහෙම හිතුනේ අනුර ඇඩ්වර්ටයිසිං ආයතනයේ අධිපතිතුමාට. ඉතින් අනුර ඇඩ්වර්ටයිසිං ආයතනයේ අධිපති හේෂාන්ඩි සිල්වා මහත්මයා අපිත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා. අපි අහලා දැනගන්න කැමති එතුමන්ගෙන් දැන් සාම්ප්‍රදායික බස් මොඩිෆිකේෂන් කලාව, කියන්නේ සාම්ප්‍රදායික බස් මොඩිෆිකේෂන් කලාව කිව්වම අපිට මතක් වෙන්නේ සුදු යකඩ කෑලි, එතකොට ඇස් කඩාගෙන යන පාට ලයිට්ස්, මල් වැල් තොරම්බල් එල්ලලා එන පහුගිය දවස්වල කතා වුණා මොඩිෆිකේෂන් වලින් තමයි මේ අනතුරු සිද්ධ වෙන්නේ. ඔයගේ අනම්මනම් කතා ගොඩක් අපිට ඇහෙන්න තිබුණා. ඉතින් ඒ කතා වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මේ වගේ මොඩිෆිකේෂන් එකක් කරන්න හේතුව මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම හිතුවේ ලේලන් බස් එක කියන එක ඇත්තටම ලංකාවේ හැමෝටම සමීප වාහනයන්. ඔය මිනිස්සු දැන් බැන්නට ඔයා මම අපේ තාත්තලා අම්මලා හැමෝම ඇත්තටම පොඩි කාලේ ඉඳලා මේ බස් එක කියන වාහනේ ගිහිල්ලා නැති කෙනෙක් මං හිතන්නේ මේ වීඩියෝ එකක් බලයි කියලා. ඉතින් අපිට ඕන උනේ දැන් මේ අද වෙද්දී ලංකාවේ මිනිස්සු මේ ලක්ෂරි බස් ඉල්ලන්න පටන් අරන් තියෙනවනේ. ඒ ලක්ෂරි බස් ලංකාවට ඇවිල්ලා ඒ බස් එකක් හරියට පරිහරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් පොඩ්ඩක් මතුවෙලා තියෙනවා. මොකද අපි දකිනවා අර ලොකු කෝටි ගණන් වේදන් කරලා දාපු බස් වලත් මිනිස්සු රට කජු ගාලා අරන් මනන් කරලා ඒවා අප වික්‍ර කරලා යනවා.
එක ඒ බස්සලත් වටිනාකමක් තාමයි මයින්සෙට් එක මිනිස්සුන්ට තාම හැදිලා නෑ. ඉතින් මට ඕනුනේ අපි මේ විදියට දැන් ලේලන් බස් එක සමීපයනේ ඒ බස් එකත් යම්තාගරට ලක්ෂරි කන්සෙප් එකකින් අපි පාරට දැම්මොත් මිනිසු ටික අර වෙනස්ෙන්ට ඒ මයින්සෙට් එක වෙනස් කරන අපිට පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ නිර්මාණය අපි කරේ. ඉතින් ඇස් දෙක පිනවනවා වෙනුවට කන් දෙක පිනවනවා වෙනුවට මේ බස් මොඩිෆිකේෂන් එකෙන් කරලා තියෙන්නේ ලංකාව මිනිස්සුන්ගේ මයින් සෙට් එක නෙක්ස් ලෙවල් එකට ගෙනියන්න ලංකාව මිනිස්සුන්ට ලක්සරි බස් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔලුවට දාන්න තමයි මේ මොඩිෆිකේෂන් එක අනුර ඇඩ්වර්ටයිසිං ආයතනයෙන් කරලා තියෙන්නේ. බස් මොඩිෆිකේෂන් කලාව කියන්නේ ලංකාවේ තරුණ තරුණිය අතර උන්මාදයක් ඇති කරපු කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටපු කලාවක් නේ අත්තම කිව්වොත් එහෙම. ඉතින් මේ වගේ දැන් ලේලන් කම්පැනි එකෙන් එන ඕඩිනරි බස් එකක් මේ වගේ වාව් ලුක් එකකට ගේනවා කියන්නේ ඇත්තටම පුදුම හිතෙන වෙනස්ම වැඩක්. ඉතින් මේ වගේ දෙයක් කරන්න හිතුනේ කොහොමද? හිතුනේ ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඇත්තට මගේ තාත්තා ඒ කියන්නේ අනුරාධ සිල්ලා ආදරේ මතක් කරන්න ඕනේ. තාත්තට තමයි ඇත්තට ඕන වෙන්නේ. එයාම මීට කලිනුත් බස්සස් මේ විදිහට මොඩිෆයි කරලා තියෙනවා. ඒ කරපු හැම බස් එකකදත් අපි මොකක් හරි වෙනසක් කරා. අපිට ඕන වෙනවා මුළුමනින්ම වෙනසක් කරලා අලුත් නිර්මාණයක් එළියට දාන්න. ඉතින් ඒකත් එක්කම අපි අපේ මේ නිර්මාණ පිටපස්සේ තව ගොඩාක් නිර්මාණකවරු එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ අදහස් අරගෙන ප්‍රධාන අදහස මගේ තාත්තගේ අදහස අරගෙන අපිට අර මං මුලින් කිව්වා වගේ මුළුමනින්ම මේ කන්සෙප්ට් එක අර උඩු යටිකුරු කරන නිර්මාණයක් එළියට දාන්න ඕන වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි මේ අපේ පිටිපස්සේ තියෙන්නේ. ඉතින් මේක තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි තාත්තගෙන් පුතාට පාරම්පරිකව ඇවිල්ලා මේ ක්‍රියාවලිය තවත් ඉස්සරහට ගෙනියන්න නිර්මාණකරු ගොඩක් මොඩිෆිකේෂන් කලාවේ ප්‍රවීණයෝ එකතු වෙලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි කලින් කිව්වා වගේ සාමාන්‍ය බස් එකක් මේ වගේ මොඩිෆයි කරලා මේ වගේ ලුක් එකකට ගේනවා කියන්නේ නිකන් සාමාන්‍ය වැඩක් නෙමෙයි මේක වාව් වැඩ. ඉතින් මේ වැඩේ කරද්දී ආපු චැලෙන්ජස් මොනවද? ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ ඉන්න මේ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රවීණයෙක් විදිහට දැවැන්තයෙක් විදිහට කලින් වැඩවලින් ගත්ත එක්ස්පීරියන්ස් එක මේකට බලපාන්නේ කොහොමද සහ පහුගිය දවස්වල අපිට මොඩිෆිකේෂන් කිව්වම මතක් වෙන්නේ මේකට දැන් නීතිමය පසුබිමක් සෑහෙන්න බලපාලා තියෙනවා. ඒවත් එක්ක මේ බස් එක කොහොමද මොඩිෆයි වුනේ? අනිවාර්යයෙන්. ඒ කියන්නේ නීතිමය ප්‍රශ්න කියන එක ඇත්ත වශයෙන්ම අපි ගොඩක්ම ફોකස් කරපු කාරණාවක් තමයි. මොකද අපිට ලංකාව ඇතුලේ අපිට ඕන නිර්මාණ එළියට දාන්න බෑ. මොකද මේක ඇවිල්ලා මේක බස් රථයක්. මේ බස් රථය ඇවිල්ලා මගේවත් මගේ තාත්තගත් පෞද්ගලික ගමන් වලට පාවිච්චි කරන වාහනයක් නෙමෙයි. එතකොට මේක අපි තවත් මගින්න දාගෙන ඒගොල්ලෝ අපිට මුදල් ගෙවලා ඒගොල්ලන්ගේ ගමන් වලට පාවිච්චි කරන වාහනයක්. එතකොට මගියාගේ ආරක්ෂාව පදිකයන්ගේ ආරක්ෂාව තවත් අනිත් වාහනවල තියෙන වාහනවල යන අයගේ ආරක්ෂාව ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඒකට තමයි ඇත්තටම මේ බලධාරීන් මේ නීති රෙගුලාසි ගෙනහැල්ලක් තියෙන්නේ. ඉතින් ඔයාගේ ආ ප්‍රශ්නෙට මම උත්තර දෙනවා. ඔයාලට බැලුවට මෙතනින් මම පටන් ගන්න මේ ගොඩක් කෑලි බෑලි ගහලා පොඩ ෂේප් එක පොඩ අපි ලස්සන කරලා තියෙනවා. මේ එකක්වත් අපි යකඩ වගේ එහෙම ලොකු හાર્ඩ් මැටීරියල්ස් වලින් නෙමෙයි ඔක්කොම ෆයිබර් තියෙන්නේ. මේ ඔක්කොම ෆයිබර් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔරිජිනල් එන බෆර් එකට චූටි මොඩිෆිකේෂන් එකක් මේ කොහොමත් යකඩින් එන්නේ. ඒට හැර අපි අමතරව හයි කරලා දෙන සවිකිරීම ඔක්කොම පුළුවන් තරම් අර අයියෙන් අඩු ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ. අනිත් දේ දැන් මේක ඉස්සරහයි පස්සයි අපි සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා මේ ඩිසයින් එක. ඒකට අපි කරලා තියෙන්නේ චයිනීස් බස් වල ලයිට්ස් ටිකක් අලුතෙන් ගෙනහලා තමයි හදලා තියෙන්නේ. හැබැයි ඒක කරද්දි කිසිම වෙලාවක අපි අර බස් එකේ දිග පළල වෙනස් කරලා ඒ වගේ වෙනස් විදි ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එක වෙනස් කරලා නැහැ. නිකන් අර ලයිට් එකේ හයි කරන ඒ ෆික්ස් කරන්න විතරයි ඒ චේන්ජස් කරලා තියෙන්නේ. මොකද අපිට ඕන උනේ අර නිර්මාණයක් කරන්නම් වාලේ කරලා ඒක වාහනේ තියෙන සයිස් එක අපිට වෙනස් කරලා කරොත් ඒ නිර්මාණේ ඇත්තටම වැඩක් නැති වෙනවා. මොකද අපිට ඒක පාරේ ධාවනය කරන්න බැරි වෙනවා. එතින් එහාට ගත්තම ඔයා දකින්න නැති මේකේ පැත්තේ පිටිපස්සේ එන ෆුට් බෝඩ් එක අපි කවර් කරලා දෙනවා. මොකද හේතුව අපි මේ පිටිපස්සේ සෝෆා අපි ඉස්සරහට පෙන්නන්න සෝෆා ෆික්ස් කරලා තියෙනවා. එතකොට ඒක කරාම මම දැක අපි මේ වීඩියෝ එකම ගොඩක් අයපෙන් අහලා තිබ්බා ආප් දොරක් වහලා ඇක්සිඩන්ට් එකක් වුණොත් මිනිස්සුන්ට යන්න තියෙන ඉස්සරහින් විතරයි කියලා. ඒකත් අපි එතනින් නතර වුණේ නැහැ. අපි ඒක ගැන කලින්ම හිතුවා. ඒක නිසා ඔරිජිනල් එහා පැත්තේ තියෙන ඉමර්ජන්සි එක්සිට් එකක්. ඒකට අමතරව අපි වහපු පැත්තෙනොත් තව ඉමර්ජන්සි එක්සිට් එකක් දාලා තියෙනවා. සෝෆා එක හදිස්සියකදී මේ දෙපැත්තට අකුලලා දෙපැත්තෙම ඇක්සස් එළියට තියෙනවා. සහ මට කියන්න අවශ්‍යයි ලක්ෂරි බස් වලත් එන්නේ තනි දොරක්. ඉතින් අපි ඒ කන්සෙප්ට් ගැන හිතුවා. අර අපි එතනින් හිතලා අපි ලක්ෂරි බස් වලත් තියෙන එකයි කියලා නතර කරේ නැහැ. අපි අර විදිහට ඉමර්ජන්සි දොරත් හැදුවා. අන්නේ ඔය කිව්වා වගේ එකී නොකී කාරණාව හැමදේම සැලකිල්ලට අරගෙන තමයි ආරක්ෂාව ගැන හිතපු මේ වගේ නිර්මාණයක් අපි එළියට දැම්මේ. ඉතින් පේනවනේ ආරක්ෂාව, මගියාගේ ආරක්ෂාව, රියදුරුගේ ආරක්ෂාව, පාරේ ගමන් කරන පදිකයින්ගේ ආරක්ෂාව සහ වෙනත් වාහනවල යන අයගේ ආරක්ෂාව වගේම
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ බස් රථය මේ විදිහට මොඩිෆයි කරලා තියෙන. ඉතින් එළියේ බලපුවාලට ඇතුළ පේනවානේ සැපට ලක්සර විදියට ලක්සර වෙහිකල්ලෙක් යනවාගේ මේ ලේලන් බස් එක මොඩිෆයි කරලා තියෙන. ඇත්තටම ඇතුළට නැග්ගාම හිතා ගන්න බෑ මේක මේ ලේලන් බස් එකක් කියලා. මේක ඇත්තටම මාර වයිබ් එකක් දෙන අමුතුම විදිහේ මොඩිෆිකේෂන් එකක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ සෝෆා එකට යොදාගෙන තියෙන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව යොදාගන්න මැටීරියල්ස් ඉතාම කම්ෆර්ටබල් සහ හරිම සැප පහසු විදිහට මේක අන්ඩරසිං ආයතනයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පේන්න තියෙන විදිහට ලොකු JBL sound system එකක් මේක ඇතුලේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ LED light system එක ඇත්තටම ක්ලබ් එකක් ඇතුළට ගියා වගේ ෆීල් එකක් එන්නේ මේක ඇතුළේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අර එළියට පේන එලියට විච්චූරණව පේන කිසිම පාරයන අනිත් අයට හානියක් වෙන ලයිට් මේක ඇතුළේ නැහැ. ඇතුළේ අයට විනෝදය දෙන්න ඇතුළේ අයට වයිබ් එක දෙන්න විතරයි මේකේ LED lights පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැම සීට් එකකටම AC hole එකක් තියෙනවා. ඒ වගේම මෙතන පාවිච්චි කරලා තියෙන leather seats. ඒ වගේම USB chargers හැම සීට් එකකටම හැම පැසෙන්ජර් කෙනෙක්ටම මේ බස් එකේදී දීලා තියෙනවා. ඉතින් අපි කලින් පෙන්නපු අර සෝෆා සෙට් එකේ තියෙන මේසේ හදලා තියෙන්නේ තේකලියෙන්. ඒ වගේම මෙතන ෆුට්බෝඩ් එක හදලා තියෙන්නේ ඔරිජිනල් කුඹුක්ලියේ. ඉතින් ලස්සන ඩිසයින් එකක්, ලස්සන ලුක් එකක් ඒ වැඩෙන් මේ බස් එකට ලැබිලා තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ බස් මොඩිෆිකේෂන් කියලා කියන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න උන්මාදයක් වෙලා තියෙන මාතෘකාවක්. ඉතින් මේ බස් එක මේ වීඩියෝ එක දකින කට්ටියට මේකට නැගලා බලන්න, මේක එක්ස්පීරියන්ස් කරන්න සෑහෙන ආසාවක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කට්ටියට කොහොමද මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න අවස්ථාවක් හම්බෙන්නේ? යාලට අපේ අනුර ඇඩ්වර්ටයිසින් ප්‍රයිවට් ලිමිටඩ් අපේ වර්ක්ෂොප් එකට આવොත් බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ 6 එකක් යන්න බුක් කරලා ඕනනම් එහෙමත් තියක් දැකීම ගන්න පුළුවන්. මේ වගේ අලුත් වෙන ලෝකයේ අලුත් දේවල් අරගෙන මේ වගේ දේවල් දැනගන්න, අලුත් වීඩියෝ බලන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.